2026 වසරේ මාස 3ක් ගෙවිලා ගිහිල්ලා අප්‍රේල් මාසය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන මාසයක් අප්‍රේල් මාසය. සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන බොහෝ දෙනා අලුත් බලාපොරොත්තු ඉලක්කයන් ජීවිතයට එකතු කරගන්න ඒ සඳහා උත්සාහ කරන මාසයක් වෙනවා. ඒ නිසා ඔබ සෑම විටම අවධානය යොමු කරනවා මේ ලග්න පදනම් කරගෙන ඔබේ ඉදිරි ජීවිත දැක්ම කොයි ආකාරයෙන්ද කියලා. අද දවසේදී අපි ඔබට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කුජ ග්‍රහය අධිපතිත්වය දරන වෘශ්චික ලග්නය ඔබට මේ අප්‍රේල් මාසයේ කොයි ආකාරයෙන්ද කියලා. ඉතින් මාසේ ආරම්භයේ පවතින ග්‍රහ ගෝචරය සහ මාසය අභ්‍යන්තරයේ සිද්ධ වෙන ග්‍රහ මාරුවෙන් සියල්ල සලකලා බලලා පොදු ලග්න පලාපලයක් තමයි අපි ඔබට ගෙන එන්නේ. ඉතින් මේන් පරිබාහිර යම් ඔබ පීඩාවක් විඳිනවා නම් ඔබ කල යුතු වෙන්නේ ඔබේ කේන්දරය නිසි ලෙස පරීක්ෂා කරවා ගැනීම. මොකද මහදසා අතුරු දසා ඒරාෂ්ටක ග්‍රහ දෘෂ්ටි ග්‍රහ තන්පත් වීම සතුරු නීච වීම මිත්‍ර ස්වභාවයන් මේ අනුව ඔබේ පලාපලයන් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ බවත් මතක් කරමින් කුජ ග්‍රහ අධිපතිත්වය දරන වෘශ්චික ලග්නයට කොහොමද කියලා කතා කරන්නට කලින් මාසයේ ආරම්භයේදී ග්‍රහ ගෝචරය ගැන කතා කළොත් ඔබේ හතරවැන්න සුවිශේෂී ස්ථානයක් කේන්ද්‍ර ස්ථානයක් රාහු කුජ බුධ කියන ග්‍රහයන් තුන්දෙනාම මාසයේ ආරම්භයේදී ඉන්නවා. ඒ වගේම ඔබේ පස්වැන්න තුල શનિ සහ රවි සමග දෙවනිදා වෙනකොට කුජ ග්‍රහය සංයෝග වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ 6 වැන්න සිකුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. 8 වැන්න තුල නිවෘත ස්වභාවයෙන් ගුරු, ඒ වගේම 10 වැන්න තුල කේතු ග්‍රහයත් තැන්පත් වෙලා තමයි මාසයේ ආරම්භය සිද්ධ වෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ට සමාජ පරිසරය සහ මිත්‍ර සම්බන්ධතා ගැන කතා කරනකොට පෙරට වඩා වැඩි ආකර්ෂණීය ස්වභාවයක් ඔබ කෙරෙහි අන් අයගේ අවධානය ඔවුන්ගේ නිරන්තර ගැටීම සිද්ධ වෙන කාලයක්. ඉතින් උත්සව සමයක් එන්නේ කොහොම වුණත් ඒ සමාජ සම්බන්ධතාවයේදී යම් වැඩිවීමක් සිද්ධ වීමක් වෙනවා. නමුත් ඔබට අලුත් හඳුනා ගන්නට ඒ වගේම ඔබ වැඩි වශයෙන් අර සමාජශීලී වෙන කාල සීමාවක්. ඉතින් මේ තුල ඔබ සැලකිලිමත් වෙලා මේ සමාජ පරිසරය තුල කටයුතු කරන්නට වග බලා ගන්නට වෙනවා. එසේ නොමැතිනම් ඔබට පාඩුව සිද්ධ වෙන්නට පුළුවන්, විශේෂයෙන් මූල්‍ය පාඩු වීම වගේ දේවල්. ඉතින් කෙසේ වෙතත් ඔබ අර පෙරට වැඩිය මේ සමාජ ඇසුරේදී ටිකක් ඉස්මතු වීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔබ තේරුම් ගන්නට ඕනේ ඒ සමාජයෙන් ලැබෙනා වූ සැලකිලි ඒ ගෞරව පසුසුම් ආදියට බොහොම නිහතමානීව මුහුණ දෙන්නට, ඒ වගේම උපේක්ෂා සහගතව මේ දේවල් විඳ දරා ගන්නට ඒ විදිහට කටයුතු කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඉවසීම කියන දේ ටිකක් ඔබෙන් ගිලිහෙන කාලයක් වෙන හින්දා ඔබේ වචන පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. එහෙම නැත්නම් සතුරු කරදර, චිත්ත පීඩා, මානසික පීඩා ඇති වෙන්නට පුළුවන්. ඔබගේම ක්‍රියාකලාපයන් නිසා අර ලැබෙනා වූ යහපත යම් ආකාරයකින් අයහපත් ස්වභාවයකට පරිවර්තනය වෙන්නට පුළුවන්. ඉතින් වෘශ්චික ලග්න හිමියනි ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ඔබේ හිතවතුන් මිත්‍රයන් සමග කටයුතු කිරීමේදී මේ தত্ত্বය අතිශයින්ම වැදගත් වෙනවා. ඔබේ මේ ඉදිරි ගමනට අවශ්‍ය වෙන වටිනාකමක් ඇති සම්බන්ධතා එක්ක බොහොම හොඳින් කටයුතු කරලා ඉදිරි ජීවිතේට මුහුණ දෙන්නට තමයි ඔබ හිතා ගන්නට ඕනේ. ඉතින් මේ කාලය තුල රැකියාව ගැන කතා කරනකොට විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට උද්‍යෝගිමත් කාලයක් බවට පත් වෙනවා. ඔබගේ සැලකිල්ල ඔබ රැකියාව කෙරෙහි දක්වන අවධානය වැඩි වෙන කාලයක් වෙනවා. ඉතින් උනන්දුව හොඳයි, අවධානය හොඳයි. රැකියා පරිසරය තුල ඉදිරි දියුණුවක් තිබෙන කාලයක්. ලග්න 12ටම බැලුවහම වෘශ්චික ලග්න හිමියන්ට මේ රැකියා සම්බන්ධ කටයුතු වල යහපත් තත්ත්වයක් තියෙන්නේ. තමන්ගේ අලසකාරී ස්වභාවයක් ඇති වෙනවා නම් අන්නේ අලසකම තමන් ටිකක් පාලනය කරගෙන, එහෙම නැත්නම් ඒ අලසකම නැති කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඔබ අලස වුණොත් ඔබට ඒ ලැබෙනා වූ යහපත නොලැබී යනවා. ඒ වගේම මේ කාලය තුල ඔබ යම්කිසි ස්ථාන මාරු වීමක් අපේක්ෂාවෙන් සිටියා නම් අන්නේ සඳහා වඩා හොඳ යහපත් කාලයක් බවට පත් වෙනවා. ඔබ උසස් සීම වලට යන්නට නිරතල ලැබෙන්නට වටිනා කාලයක්. ඉතින් තමන්ගේ යහපතට හැමදේම සිද්ධ වෙනකොට තමන්ගෙන් වෙන්නට ඕනේ දේවල් ටික ඉෂ්ට සිද්ධ වෙන්නට ඕනේ. ඒක අපවීම උනන්දුව. විශේෂයෙන් රැකියා පරිසරය තුළ තමන් දියුණුවට පත් වෙනකොට යම් පිරිසකගේ
ඒක ඒ තත්ත්වය යම් ඔබේ සතුරු කරදර නිර්මාණය වෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව තේරුම් අරගෙන සමාජ ඇසුර රැකියාව සම්බන්ධ අන්තර්පුද්ගල සම්බන්ධතා ගැන සැලකිලිමත් වෙන්න, විශේෂයෙන්ම ලිපි ලේඛන වගේ කටයුතු වලදී ප්‍රවේශම් වෙන්න, ගිවිසුම් ආදී රස්සන් තැබීමේදී ප්‍රවේශම් වෙන්න, තමන්ගේ වගකීම් කොටස නිවැරදිව ඉෂ්ට සිද්ධ කරන්න. අන්න එවිට ඔබට යහපතක් උදා වෙනවා වගේම ඔබේ ඉදිරි ජීවිතයට හොඳ අනාගතයකට යහපත් මගක් සැලසෙනවා. ඒ වගේම විදේශගත වෘශ්චික ලග්න හිමියන්ටත් ඔන්න වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන්නට පුළුවන් කාලයක්. එහෙම නැත්නම් ඔබේ වෘත්තීමය මට්ටම යම් කිසි ආකාරයකින් වෙනසකට තුඩු වෙන, යහපත් වෙනසකට තුඩු දෙන කාල සීමාවක්. ඉතින් විදේශගත වෙලා ඉන්න ඔබටත් සන්තෝෂයෙන් සතුටින් මේ දවස්වල කාලය ගත කරන්නට පුළුවන්. මොකද රැකියාවේ ඉදිරි දියුණුවක් අනිවාර්යෙන්ම ලැබෙන කාල සීමාවක් වෙන හින්දා රැකියා අපේක්ෂාවෙන් ඉන්න වෘශ්චික ලග්න හිමියන්ටත් ඔන්න හොඳ යහපත් රැකියා අවස්ථා ලැබෙන, රැකියාව සඳහා කැඳවීම ලැබෙන කාලයක් බවට පත් වෙනවා. විදේශ රැකියා අපේක්ෂා කරන අයටත් ඊටම හොඳයි. 19 වෙනිදාන් පස්සේ වගේ විදේශ රැකියාව සඳහා ඔබට ඒ කැඳවීම ලැබෙන, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම ලැබෙන කාල සීමාවක් වේවි. ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න. ඉතින් මේ කාලය ඊටම යහපත් ව්‍යාපාර කටයුතු ගත්තත්, ව්‍යාපාරවල අලුත් දේවල් කරන්නට, ව්‍යාපාරවල වෙනසක්, සාර්ථක වෙනසක් කරන්නට පුළුවන්. ඉතින් තමන්ගේ සේවා හෝ භාණ්ඩ අලවියක් කරන කෙනෙක් නම් ඒ දේවල් වැඩි දියුණු කරන්නට, අලුත් විදිහට ඒවා අත්හදා බලලා නව ප්‍රවර්ධනය කිරීම කරන්නට පුළුවන් කාලයක්. ඉතින් මුදල් ලැබීම්, ධන ලාභ ලැබීම් තිබෙනවා. විශේෂයෙන් ව්‍යාපාර සහකරුවන් එක්ක කටයුතු කරනකොට නම් ටිකක් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔබ සහ ඔවුන් අතර මතභේද ඇති වෙන්නට පුළුවන්. ඔබ ඔබගේම මතයේම කටයුතු කරන්නට ඇතැම් විට පෙළඹෙන හින්දා සහ ඔවුන් අවබෝධ කර ගැනීම යම් අවස්ථාවලදී ගැටලු සහගත වීම නිසා ප්‍රශ්න ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඉතින් බොහොම අවබෝධයෙන් කටයුතු කරලා, ඉවසීමෙන් කටයුතු කරලා මේ ව්‍යාපාර සහකරුවන් සමග කටයුතු කරන්න කියලා මේ වෙලාවේ වෘශ්චික ලග්න හිමියන්ට මතක් කර සිටිනවා. එහෙම නැත්නම් ව්‍යාපාර වල අවහිරතා ඇති වෙන්නට, ගැටලු මතුවෙන්නට, ව්‍යාපාර සහකරුවන් ඔබෙන් ඉවත් වෙලා යන්නට පවා අර්බුද නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලැබෙන යහපත නිවැරදිව කළමනාකරණය කරගෙන ඉදිරියට යන්නට ඕනේ. තන්පත් ධනයක් වර්ධනය කරගන්නටත් හොඳ කාලයක්. ඒ වගේම ඔබට ලැබෙන්නට තිබෙන ණය මුදලක්, එහෙම නැත්නම් ඔබ අපේක්ෂා කළ යම් මුදලක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔබේ උරුමකම් ලැබෙන්නට සුදුසු කාල සීමාවක්. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න, විශේෂයෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිය යුතු කාලයක් මේ කාලය. ඒ වගේම තමන්ගේ පවුල සම්බන්ධව කටයුතු කිරීමේදී අතිශයින්ම බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕන. ඔබ විටක ඔබගේම මතයේම ක්‍රියාත්මක වෙන්නට යන හින්දා විශේෂයෙන් පවුලේ අයගේ මතයට අහුම්කම් නොදීම, ඔවුන්ගේ වචනයට අහුම්කම් නොදීම, ඒවා මගහැරීම වගේ දේවල් නිසා මේ හිත නොහොඳකම්, මානසික පීඩා ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. පවුල තුල අසමගිය ඇතිවීම ඉඩකඩකුත් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන් මවගේ සම්බන්ධ පාර්ශ්වය, මව් පාර්ශ්වයේ අය සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන්නට වෙනවා. ඒ වගේමයි ඔබේ දුව දරුවන්ගේ වැඩ කටයුතු ගැන ටිකක් අවධානය යොමු කරන්නට සිද්ධ වේවි. ඔවුන් නිසා වෙහෙසෙන්නට, මුදල් වැය කිරීමක් කරන්නට සිද්ධ වෙන්නට ඉඩකඩක් තියෙනවා. දරුවෙකුගේ අසනීපයක් වෙනවා. ඉතින් ඒ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙලා තමන්ගේ දරුවන් පිළිබඳව නිසි අවධානයක් දෙන්නට ඕනේ. බිරිඳ ස්වාමි පුරුෂයා ගැන හිතන්නට ඕනේ. ඔවුන් අවබෝධ කරගන්නට ඕනේ. තමන්ගේ මතයේම නොසිට ඉවසීමෙන් තමන්ගේ ඉක්මන් කෝපය, ආවේගශීලීත්වය පාලනය කරගෙන කටයුතු කරන්නට වග බලා ගැනීම අනිවාර්යයෙන්ම කල යුත්තක් වෙනවා මේ අප්‍රේල් මාසයේදී. එහෙම නැත්නම් ඒ පවුල තුළ ඇතිවෙනා වූ අර්බුද දුරදිග යාමේ අවදානමක් තියෙනවා වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් අර ව්‍යාපාරික පැත්ත, රැකියාව පැත්ත දියුණුව වගේම ඒවෙන් ලැබෙන සුබ ප්‍රතිඵල ලැබෙනවා වගේම තමන්ගේ පවුල තුළ සමගිය සාමය වර්ධනය වෙන විදිහට වැඩ කටයුතු කරන්න, පවුලේ සමග සාමූහිකව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම වුණ අවබෝධ කරගෙන කටයුතු කරන්නටත් ඔබ හිතට ගන්නට ඕනේ. ඒ වගේම මේ කාලය තුළ වෘශ්චික ලග්න හිමියන්ට ආදර සම්බන්ධතා ගොඩනගෙන විවාහ යෝජනාවන් සඳහා හොඳ යහපත් සහකරුවන් සහකාරයන් මුණ ගැහෙන, ඒ සඳහා යෝජනා ස්ථිර වෙන කාලයක්. ඉතින් හොඳින් හිතලා බලලා තමන්ට අවබෝධ කරගෙන තමන්ට තේරුම් ගත්ත අය තෝරා ගන්න ඕනට විවාහයට ඉක්මන් තීන්දුව ගන්නට එපා. කෙසේ වෙතත් විවාහ යෝජනා සම්බන්ධතා සඳහා කාලය යහපත් කාලයක්.
ඒ වගේම ආදර සම්බන්ධතා තුළදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. අර තමන් එතන ඉස්මතු වෙන්නට යාම සහ අනිකාව පෙළන්නට උත්සාහ කිරීමේ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ අනෙක් සහකාරියෝ සමග මතගැටුම් ඇති කරගන්නට ඉඩ කඩක් තියෙන හින්දා ආදර සම්බන්ධතාවල නිරත වෙන ධනු උච්චික ලග්න හිමියන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම මේ කාල සීමාවදී අතිශයින්ම වැදගත් කියන එක කියන්නට ඕනේ. ඒ වගේම අසනීප පීඩා ඇතිවීම ගැන කතා කළොත් සමාශ්‍රිතව ආසාදිත තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. සෙම් කෝප වීම. ඒ වගේම විශේෂයෙන් මේ අනතුරු සම්බන්ධව කතා කරනකොට ඔබේ හිස ආශ්‍රිතව යම්කිසි තුවාල සිදුවීමක් වගේ දේවල් වෙන්නට පුළුවන්. වැටීම් තැලීම් සීරීම් මෙන්න මේ දේ ගැන අවධානය යොමු කරන්න. අවදානම් ස්ථානවල වැඩ කටයුතු කරනවා නම් නිවාරදි සිහියෙන් අවබෝධයෙන් කල්පනාවෙන් වැඩ කටයුතු කළොත් ඔබට මේ தত্ত্বය කළමනාකරණය කරගන්නට හැකි වේවි. ඉතින් බොහොම සුබඵල ලැබෙන කාල සීමාවක් වෘශ්චික ලග්න හිමියන්ට ඔබේ ක්‍රියාකාරීත්වය නිසි විදිහට ඉවසීමෙන් කල්පනාවෙන් අවබෝධයෙන් වැඩ කටයුතු කළොත් මේ අප්‍රේල් මාසය තුල බොහොම යහපත්ව ගත කරන්නට ඉඩ හසර තිබෙන කාල සීමාවක්. වෘශ්චික ලග්න හිමියන්ට මේ ලැබෙන 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.